හැම එකක්ම නැති වෙනවා. ඔය ඇත්ත මේ වෙනකොට ඔය කටින් කී පාරක් කියලා තියනවද? මම නම් හිතුවේ නෑ ඌ එහෙම කරයි කියලා නැද්ද? අර ළඟම හිටපු මිනිස්සු රිද්දලා නැද්ද? වෙනස්කම් කරපු තරමක් කෙරුවේ ඈතින් හිටපු මිනිස්සුද ළඟින් හිටපු මිනිස්සුද? ළඟින් හිටපු මිනිස්සු. අපිට ඔය බජාර් භාෂාවෙන් නම් වට විවිධ වචන කියනවා. අපිට කැත වැඩ කෙරුවා නම් කෙරුවේ. අපිට විරුද්ධකම් කෙරුවේ. අපි උදව් කරපු මිනිස්සුද උදව් නොකරපු මිනිස්සුද? නිකමට හිතලා බලන්නකෝ. අපෙන් කාපු මිනිස්සුමයි. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. ළඟම හිටපු මිනිස්සු තමයි අපි විනාශ කරන්නේ. ඒ හින්දා හොඳට සිහිය තියාගන්න ඕනේ. අපි ප්‍රතික්‍රියා කරන්නේ ඒ ළඟම හිටපු මිනිස්සුන්ගේ වෙනස් වීම දරා ගන්න බැරි වුණා. එක්ක බයිනවා ගහනවා එක්ක අපි මැහි තෙල් බොනවා බෙල්ල වල දා ගන්නවනේ. මොකටද ඌව කරන්නේ? අර කාගේවත් වෙනස් වීමකට අපි උත්තර බඳින්නේ කොහොමද? එක්කෝ ඒක මරනවා නැත්නම් අපි මැරෙනවා. අපිත් වෙනස් වෙන ලෝකයේ අනුන්ගේ වෙනස් වීම දරා ගන්න කම්පිතව ජීවත් වෙන්න. මේක ඉතින් කිව්වට ටිකක් අමාරුයි. ඒ වුණාට ඒක තමයි මේකේ හැටි. හැම වෙලේම හිතන්න ඔය හොඳයි කියලා කියනව නේද අපි? පරිස්සම් වෙන්න ඕන හොඳේ ඕනෑවට වැඩිය හොඳයි කියන මිනිස්සුන්ගේ. ආය කෙලවලා හරිනවා අපත් නැති වෙන අනිත් පැත්තට. ඒ හින්දා මේවා දැනගෙන ජීවත් වුණාම අපිට පුළුවන් ලෝකෙ පෙරළුණත් නිශ්ශබ්ද වෙන්න. ආදරණීය දරුවන්ට දෙමව්පියන්ට සිහිපත් කරන්න. නිරන්තරයෙන් බුද්ධානුස්සතිය වඩන්න. බුදුහාමුදුරුවෝ ගැන හිතේ තියාගන්න. අද ඉඳන් කවුද හිතේ ඉන්න ඕන? බුදුහාමුදුරුවෝ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. ධර්මයෙන් තොර සරණක් ධර්මයෙන් තොර පිහිටක් අපිට තියෙන්න හේතුවක් නැහැ. මේ වස්තුම් මාසය මේ වස් කාලය ඕකට හරි උචිතයි. දැන් ඔය කටින පින්කම් එහෙම තියෙනවනේ නේ. ඕවා සනකෙලියක් එහෙම කරගන්න. මේනේ ඉරිද මගේ බණක් යනවා ජාතික රූපවාහිනිය කටිනේ ගැන මම කියනවා. ඊට කලින් මාතරට කියනවා මේක. ඔය මට අය බණවලට කියනෙකුත් නෑ මම මේක කියලා තමයි යන්නේ. ඇති හැටි ගෙවල් ගානේ බුදියාගෙන ඉඳලා කටිනේ පෙරහැරවල් යනවද මේ පැත්තේ? යනකොට දුවගෙන ගිහිල්ලා රුපියල් 50ක් දාලා වඳිනවා. උන්දලා හිතන්නේ එතකොට කටිනානිසංස හම්බෙනවා කියලා. රුපියල් 50ට කොහෙද කටිනානිසංස හම්බෙන්නේ? කටිනේ සනකෙලියක් කරගන්න එපා. අද කාලේ පුච්චේ කටිනයක් කරන එක හරි අමාරුයිනේ නේ. මොකක්ද අමාරු? කටිනේ කරන එක නෙමෙයි අමාරු. සමහරු කියනවනේ හාඳුල්ලට දන් දෙන්න ලොකු වියදමක් යනවා කියලා. හාඳුල්ලා 20කට දන් දෙන්න කීයක් යයිද? මසුත් උයමුකෝ මස් කිලෝ 3ක් යයි. පරිප්පු 500ක් යයි. එළවලු කිලෝ එක දාමු. හාල් කිලෝ 3ක් යයි.
වැඩිත් එක්ක. කීයක් යයිද? හාඳුරුලට දන් දෙන එක නෙමෙයි අමාරු, මේ ගම් පිටින් කණ්ඩ දෙන එකයි අමාරු. හාඳුරුලට දාන්න දෙන්න ප්‍රශ්නයක් නෑ. කටිනේ කරන්න පුළුවන්. මේක මෙව්ව කියලා බෑ. කටිනේ කරන්න ඕනේ. මිනිස්සුන්ගේ මොකක්ද මනසේ තියෙන්න ඕන. අරනේ මනස මුල් වෙලා කරන කියන ඒ වගේන් තමයි පව පින තීරණය වෙන්නේ. අර ගිය පාරට වඩා හොඳට කරන්න ගියොත් නම් වැඩේ දෙල් වෙනවා. ඔය මම ඒක පන්සලක හිටියා. මම පන්සලේ නම කියන්නේ පල්ලෑ ශාලාවේ දැන් කටින පින්කම ගැන කතාව. මෙන්න બોලේ කටින වෙන්දේසි වෙන්න පටන් ගත්තා. අර තියෙන ඔය ලයිස්තුවක් කියාගෙන ගිහිල්ලා එක මිනිස්සෙක් නැගිටලා කිව්වා ඒක අලියෙක් තමයි ගේනවා කිව්වේ කටිනේ වඩම්මන්න. තව එකෙක් නැගිටලා කිව්වා මං කතරගම වාසනා ගේනවා කියලා. මොකේද? වෙන පොකරේ කටිනේට. මං එහෙම එතන හිටියන අර සිවුර තම්බල කණ්ඩ කියන ඔච්චරටම දරන්න බැයින. වස් කාලය තුල අධිෂ්ඨානශීලී වෙන්න. භික්ෂුන් වහන්සේලාට හොඳට උපස්ථාන කරන්න. හැබැයි උපස්ථාන කරනවා කියලා පොඩි හාරලගේ අදකුද එහෙම හොයන්න පටන් ගන්න එපා. මෙහෙනම් එහෙම නැතුව ඇති. හාඳුරු උදේට කෑවද දවල්ට කෑවද? හාඳුරුවන්ගේ අම්මට තාත්තට මොකද? පොඩි හාඳුරුවන්ට මොකද? ඔව්ව හොයන්න. පන්සලේ මොකක් හරි වුණහම ලනුව නැති ගන්ටාර නැගලා ගහලා කියන්නේ ප්‍රශ්නයක් වරෙල්ලා කියලා. අර දුක සැප හොයන්න කවුරුවත් නැහැ. ඒ හින්දා ඔය හාමුදුරුවෝ කරන අප්‍රමාණ කැපකිරීමට සාධාරණයක් කරන්න. ප්‍රතිපත්ති ගරුක වෙන්න. කටින ඉවර වෙනකන් මගේ කටින් අකුසලයක් වෙන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරන්න. එහෙමයි පින්කම් කරන්න. සල්ලිත් එක්ක පින්කම් කරන්න පුළුවන්. සල්ලිත් එක්ක මේ ගනුදෙනුව. අර ඒක සාටක බමුණයි කතාව දන්නවනේ. ඔය මල්ලිකා දේවිය මුල් වෙලා ඔය මහ දන් දෙනවනේ. අසදෘශ මහ දාන එහෙම දෙනවනේ. ඒක සාටක බමුණටයි බැමිණටයි තිබ්බේ එකම සලුවයි. දෙන්නට මේක පාර එළියට යන්න පුළුවන්. එක්කෙනයි යන්න. අර කරේ තිබ්බ එක දුන්නනේ බමුණ බුදුහාරොන්ගෙන් බණ අහලා. එළියට පැනලා කෑ ගැහුවා. මම දිනුවා කියලා. බුදුහාමුදුරුවෝ කියනවා දේශනා කරනවා අසදෘශ මහ දානෙට හපන්. පැහැදිලිද සිතුවිල්ලේ තියෙන බලවත්කම? ඒ හින්දා ලෝකෙට පේන්න කොරන්න යන්න එපා. මේකත් කියලාම ඉන්නම්. මට හොඳටම විශ්වාසයි අය නම් බණවලට කියන්නේ. ඔය අටපිරිකර පූජා කරනව නේද? ඔය රැල්ලට කොරන්න එපා. දැන් ඇඳගෙන ඉන්න ඇඳුමට කීයද? 2000ට වැඩිනේ. හාඳුරුවන්ට තට්ටුවක් දාලා අටපිරිකරේ ගන්න කීයටද? මේ කීයද යන්නේ? නෑ 3000ද? ඔය බොරු වැඩ. හොඳටම දන්නවනේ ඔක ඇති දෙයක් නෑ කියලානේ. පිගානක් කීයද දැන්? 500ද නෑ? ඊට වැඩි නේ. දැන් සිවුරක් කීයද හාමුදුරුවෝ ඇඳගෙන ඉන්න? කොහොමද කට්ටලේ 15000ක් විතර වෙනවා. 8ක් කොහොමද 3000ට ගන්න? දන්නවා ඒක වැඩක් නෑ කියලා. අටපිරිකර 90ක් කැඩුවා මම.
කීයක් හොඳට තියෙන්න අටපිරිකර 8යි. ඉතුරු සේරම කාඩ්බෝඩ් කෑලි පොලිතින් රෙදි කෑලි ඔතලා දාලා. එහෙනම් නිකන් ඔය හොඳ පිරිකරක් පූජා කරගන්න. 30-40000ක් වෙයි. මරෙන්න කලින් හොඳ එකක් පූජා කරන්න. ඔය සුකුරුත්තන් වැඩ නම් කරන්න එපා. ඔය නේ විවිධ දේවල් කරලා මේ අවශ්‍යතාවයන් වලට ගැළපෙන විදිහට පූජා. පැහැදිලි නේ මම මේ අහිතක් එහෙම හිතන්න එපා. ඒ වගේ උත්තරීතර පූජාව දවැත්තුගේ හාමුදුරනේ ඉතින් සල්ලි නැත්තම් මොකද කරන්නේ? සල්ලි නැහැ කියලා අර පූජාව බාල්දු කරන්න ඕනද? බොරු කරන්න ඕනද? කටින පින්කමකට ගියාට පස්සේ එක කිරියත්ත කෙනෙක් සිද්ධාලේප කුප්පි 4ක් අරගෙන ඇවිල්ලා කෙළවරේ ඉඳන් පූජා කරගෙන එනවා. මේක හරි වැදගත් අපේ අම්මලාට තාත්තලාට අර ගේන හැම එකක්ම ලොකු හාමුදුරුවන්ගේ පාත්‍රයට ඔබන්න බලනවා නේද? ඒ කියන්නේ අනනේ අර පොඩි හාරලට විත්තියක්වත් නැහැ. හැම එකක්ම ලොකු හාමුදුරුවන්ට. එහෙම දන් දෙන්න එපා. මහා සංඝරත්නයට කියලා හිතාගෙන දෙන්න. අර තාත්තගෙන් මං ඇහුවා මොකද ඒ කරේ කියලා. සිද්ධාලේප කුප්පි 4ක් කෙළවරේ ඉඳන් පොඩි හාමුදුරු 4 දෙනාට දීලා වැඳලා ගියා. ඊට පස්සේ මට කියනවා තිබ්බේ රුපියල් 200යි. මට හරි දුක හිතුණා. සිද්ධාලේප කුප්පි 4ක් ගත්තා. අරුන්දට සමහන් පැකට් එකක් ගේන්න කිව්වා. කාටද? බිරිඳට. ඒක අරගෙන සිද්ධාලේප කුප්පි 4ක් අරගෙන පූජා කරලා දැන් යනවලු. බලන්නේ මිනිස්සුන්ගේ හිත. එහෙම නෙමෙයිද අපි වෙන්න ඕනේ. තියෙන දේ හොඳම එක ගන්න. සිද්ධාලේප කොට ගහන්න කියනවනේ මේ පන්සල් වල ගෙනල්ලා මේ හොඳේ. අය පිටින්දන් ගෙනේ පගෝදි පිටින් සිද්ධාලේප. තියෙන එකෙන් හොඳම එක ගන්න. දෙන්න පුළුවන් නම් තරාතිරම නොබලා මහා සංඝරත්නයට දෙනවා කියන හැඟීමෙන් දෙන්න. ඒ හැඟීම ඒ සිතුවිල්ල හරි වැදගත්. එතනදී තමයි පව පින තීරණය වෙන්නේ. දැන් තේරුම් ගන්න. සල්ලිත් එක්ක මේක කරන්න බෑ. හදවතේ ඇති වෙන අප්‍රමාණ හැඟීම සද්ධාව මත තමයි ඔය පින් කුසල් කරන්න පුළුවන්. මම ප්‍රාර්ථනා කරනවා මේ පින්වත් සියලු දෙනාට හෙට ඉඳන් ඔය සිතින් ඔය කයින් ඔය වචනේ එකදු අකුසලයක් සිද්ධ නොවේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අයත් කියනවා මේක ඉතින් කරන්න ඕන හොඳේ. බොහෝම ඕනෑකමින් කියන්න. මොකද පින්නතුනේ බණ බාරගන්නේ නෑ දැන්. ඇයි ලබන අවුරුද්දටම බණ බාරන් ඉන්නේ. ලබන අවුරුද්දටම දැන් සති 2කට විතර කලින් අප්‍රේල් වෙනකන් විතරයි තිබ්බේ. 2026 අවුරුද්දටම බණ. මෙච්චර ඕනෑකමින් මේ කටයුත්ත කරන්නේ. කවදා හරි අපිට සිල් ගන්න භාවනා කරන්න සුදුසු පරිසරයක් ඕන. මොකක්ද ඒක? මිනිස්සු ගැන ආදරය කරන්න ඕන. අර හෙට ඉඳන් කාටවත් තෝ කියලාවත් කතා කරන්න එපා. බනින්න එපා කාටවත්. අපිට බැන්නට අපි මොකද කරන්න ඕන? බනින්න එපා. කුණුහරුපයක් කියලා කිසි කෙනෙකුට කතා කරන්න එපා. 1000ක් වැරදි කරපු වැරදිකාරයෝ ඔය හිත්වල දැනටමත් ඇති.
අපි මොනා කරන්නද පින්නත්නි ඇත්තන්ගේ තියෙන අසත්පුරුෂකමට? අපි මොනා කරන්නද ඇත්තන්ගේ තියෙන කෙලෙහි ගුණ නොදන්නකමට? ඔය ඇත්තෝ අසත්පුරුෂව වෙන්න එපා, වැරදිකාරයෝ වෙන්න එපා. සිතින්, කයින්, වචනයෙන් එක දුස්සිතුවිල්ලක්වත් කිලිටි කරගන්න එපා. අනුන්ට වරදිනකොට hina වෙන්න එපා. විශේෂයෙන් මතක තියාගන්න. අර කී දෙනෙක් බලාගෙන ඉන්නවද වරදිනකොට hina වෙන්න? හරි කරුණාවෙන් බලන්න. හිතේ ඇති වෙන්න ඕනේ අර අනේ පව් කියන හැඟීම. වරදින්නේ කාටද? මිනිස්සුන්ටමනේ. හෙට අපිට වරදින්න පුළුවන්. හෙට අපිට නැති වෙන්න පුළුවන්. හෙට අපි අසරණ වෙන්න පුළුවන්. හෙට අපි තනි වෙන්න පුළුවන්. අනුන්ට hina වෙන්න එපා. අනුන්ට සමච්චල් කරන්න එපා. දෙන්න පුළුවන් ඇල්ලතුරු වීදුරුවක තරමින් දෙයක්වත් තියෙනවා නම් දෙන්න. හොඳට උදව් කරන්න. හොඳට hina වෙන්න. හොඳට කතා කරන්න. ගෙදර අම්මයි තාත්තයි දරුවයි මම මේ තරුණයන්ට කියන්නේ රෑ 10-11 වෙනකම් තැන් වල ලගින්න එපා. ගෙදර එන්න. මොකටද? අම්මා තාත්තා එක්ක බත් කන්න. අපිට කලින් දෙමව්පියෝ මැරෙයි. දෙමව්පියොන්ට කලින් අපි මැරෙයි. එකට ගෙදර බත් කන්නකො. මහ දේවල් නෙමෙයි. අම්මයි තාත්තයි දරුවෝයි ගෙදර එකට බත් ටික කනකොට තියෙන සැනසීම, තියෙන සතුට දරුවන්ට තව යෝජනාවක් තියෙනවා. තරුණ මහත්තුරුන්ට මං කියන්නේ බත් කනකොට බිරිඳටයි දෙමව්පියොන්ටයි දරුවන්ටයි බැරි වෙයිද බත් කටවත් කවා ගන්න? කවන්ට. අය කවදාවත් ඒ ගෙදර කුණුහරුපයක් කියයිද? කවදාවත් හිතක් රිදෙන්න වචනයක් කියයිද? ගෙදර ඉන්නකොට අනෙකගේ ಗುಣ කියන්න, අනෙකගේ හොඳ කියන්න, හොඳට හම්බ කරන්න, හොඳට මහන්සි වෙන්න, හැම එකක්ම නැති වෙනවා කියලා දැනගෙන ජීවත් වෙන්න. මනසින් අතාරින්න පුරුදු වෙන්න. මනසින් අතාරින්න. ඒ සඳහා අවශ්‍ය ධෛර්යය දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් මේ අම්මලාට තාත්තලාට ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.